අපි හැමදාම හවසට කන්නේ මෙන්න මේ රොටිය. මේ රොටිය යුවාන් 5ක් වෙනවා. මෙන්න මෙයා තමයි මේ රොටි හදන්නේ. ඒකට අඩු වේදමින් ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි. මේ කියන්නේ මෙයා ලස්සනට හදනවා මේ රොටිය. අපි බලමු පිටි අනලා යට තියාගෙන ඉන්නවා පිටි ටික. ඊට පස්සේ අමු පිටි ටිකක් ගාලා මෙන්න මේ ආකාරයට ඒක ඇතුළට දානවා අමුද්‍රව්‍ය. ඒ කියන්නේ චිකන් හෝට් මොනියම්ම දෙයක් මාළු ඒ වගේ දේවල් දාලා එළවලුත් එක්ක කලවම් කරලා ඒක ලස්සනට මේ ගුලි කරනවා. ගුලි කරලා මේ බලන්න මේ ආකාරයට කලනවා. රෝලර් එකක් අරගෙන කලනවා. කලලා මෙන්න මේ ආකාරයට කලලා ඉවර වෙලා ලස්සනට රොටියක් ආකාරයට කලලා හදලා ගන්නවා. මේ අපිත් එක්ක කරහනේ මොකද හැමදාම වීඩියෝ කරන්නේ මොකද අපි හැම අවුරුදු ගාණක් තිස්සේ අපි මෙයාගේ රොටි කනවා. එතකොට මේ තියෙන්නේ මේ රොටිය මේක චාකෝල් මේ චාකෝල් උඳුනට දාලා මේ ආකාරයට තියලා විනාඩි 3-4ක් ගොඩාක් වටේට අලවලා තියෙනවා. කස්ටමර් කෙනෙක් අහම අරගෙන දෙනවා. නැත්නම් අඟුරු වෙන්න කලින් ඉක්මනට අරන් දෙනවා. ඕකෙන් තමයි අපේ රාත්‍රී ආහාරය ගෙවෙන්නේ. ජය කිරණ රාත්‍රී ආහාරයේ රොටිය. ඕකේ. ආහාරයට ගන්න දැන් අපි වැඩ අවසන් වෙලා යනකොට මේ තවත් රොටියක් හදලා යන මේ අපේ හෝටලේ ඉස්සරහම තමයි මේ. හෙලෝ. ඒක දෝසාජි. එකයි ඒක. Yes sir. Okay. Chicken. Chicken. Okay. Suluyan. Suluyan. Mewan. විතරත් එක්ක දාපු පේස්ට් එකක් තියෙන මේක අර අපේ දෝසේ හදනවා වගේ දාලා ඒකට ඔය චිකන් ඕනේද කියලා අහන ඕන නැත්නම් චිකන් දාන්නේ නැහැ වෙජිටබල් ඒ වගේ දානවා අමතර පිටරේකුත් දානවා මේවා ඉතින් කෑමක් හදන්න එහෙම අවශ්‍ය කෙනෙක්ට අලුත් දෙයක් නිර්මාණය කරන්න මේක හොඳයි මේ ආකාරයට මේක මේ කරකවන්න හදලා තියෙන්නේ මේක යාවේ හරි පහසුවට ලස්සනට මේක හදලා තියෙනවා කරකවන්නේ ඒ අතරතුර මේ තියෙන මේ චිකන් දැගෙන ඕන මාත් පදිනවා ඊට පස්සේ අහනවා දාන්නේ මොනවද කියලා. Yes sir. Chicken. Lachiong. Pepe. Yes sir. ලාචියුම් කියන්නේ මිරිස් ටිකකුත් දා ගන්නවා මොකද මේගොල්ලෝ හරි මෙන්න මේ ආකාරයට තමයි මේක ඊට පස්සේ දෙකට නවනවා දෙකට නවලා දෙකට කපලා අපිට පැක් කරලා දෙනවා මුගක් අය හවසට යනකොට මෙතනින් මේ හරි පිරිසිදුයි කියන්නේ මේවා කඩාපයින්නවා පොලිසිය PHIලා අරකොල්ල මේගොල්ලෝ මොනවා හරි ප්‍රමිතියෙන් බාලා දෙයක් මොනවා හරි දෙයක් ඇදුවොත් එහෙම ආයි ඉතින් මේ පළාතේ ඉවර කෙලින්ම නඩුව ආයි අපේ වගේ කතා කරන්න අරයා මෙහා නැහැ මේ කෙලින්ම ගිහිල්ලා ඒ අදාළ අධිකරණ වලට දාලා උන්ට දඩ ගහලා ඒ වගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා Okay lah, yang ke? Siap. Nah, sos nanti ya. වීඩියෝ කළාට අපේ රටේ වගේ බණින්නේ කෑ ගහන්නේ මොකුත් නැහැ ඒගොල්ලෝ සහයෝගය දෙනවා විතරන්නේ මිනිස්සු වට වෙලා ගන්නවා ඉතින් මේ හවසට
මේ සොසේජස් එක මේ පොඩි එකනා කන්නේ අලි සොසේජස් එකක්. එයා පොඩි වුණාට අලි සොසේජස් එක. ඔක්කොම මේ පාරේ විකුණන්න තියෙන ඒවා. සෝචින්. ඊළඟට දැන් අරක මේක අපිට මේ ළමයි ඕඩර් කරේ මේක රොටියක්. මේ රොටියටත් ඒ වගේම කලමනා දානවා ඕන දේවල් දාලා කරලා ඊට පස්සේ පිටරයක් දාලා අමුන්ට ඕන જાතියක් දාලා ගන්න පුළුවන්. අපේ රුපියල් 400ක් විතර වුණා අපේ මේ පාර්සල් එක. පාර්සල් එකකින් රාත්‍රී ආහාරයට අපිට ඉතින් අපි මේ රොටියක් කෑම ඇති මොකද අපිට මේ කම්පැනි අපි අවුරුදු ගානක් තිස්සේ අඳුරන කම්පැනි රාශියක් කියන ඒගොල්ලෝ දවසක් කර දවසක් වගේ අපිව දවසක් නෙමෙයි දවස් ගාන යනවනම් හෝටල් ගාන එකයි යනවා කණ්ඩ බොන්න අරවට මේවට ඉතින් අපි බොහොම අඩුවෙන් යන්නේ මොකද හේතු නිසා ඉතින් මේ අපි නැත්නම් අපි මේ වගේ ආහාරයක් අරගෙන අපි දවස් ගෙවනවා